iBond කියලා පිළිගන්නවා අපේ course එකේ future trading පාඨමාලාවට. එතකොට future trading කියලා කියන්න කලින් cryptocurrency market එකේ crypto futures කියන්නේ මොකක්ද? crypto වල අනාගත මිල තීරණය කරලා trade කරන එකට අපි කියනවා futures කරනවා කියලා. එතකොට crypto futures වල ප්‍රධාන වශයෙන් Binance futures කියලා නම එන්න හේතුව exchanges ගොඩාක් තියෙනවා. Binance, KuCoin, Gate.io, එතකොට Bybit, Bitmart වගේ ගොඩක් ඒවා තිබ්බට exchanges වල ප්‍රධාන වශයෙන්ම බහුලවම භාවිතා කරන්නේ ලෝකයේ Binance කියන app එක. එතකොට Binance exchange එකේ Binance futures ගැන තමයි බහුලවම අපි කතා කරන්නේ. එතකොට අපේ මාතෘකාවත් Binance futures තමයි. එතකොට Binance futures වල අපි කරන්නේ යම්කිසි cryptocurrency එකක එහෙම නැත්නම් coin එකක token එකක cryptocurrency කියලා කියන්නේ coin එකක් වෙන්න පුළුවන් token එකක් වෙන්න පුළුවන්. ඒකේ අනාගත මිල ගැනුම් කරෝ ඉන්නවා සැපෙම් කරෝ ඉන්නවා. එතකොට අනාගත මිල අපි හිතමු bitcoin එකක් කියලා. bitcoin එකේ අනාගත මිල මෙච්චරක් වෙයි කියලා. තක්සේරු කරලා trade දාලා ලාභ උපයන එකට අපි කියනවා futures trading කියලා. එතකොට ඒක ඇවිල්ලා යම්කිසි නිශ්චිත කාලයකදී යම්කිසි වෙළඳ වටිනාකමක් දිහා බලාගෙන අපි ට්‍රේඩ් දාන එක තමයි ෆියුචර්ස් වලදී කරන්නේ. එතකොට අපි ඒක ටෙක්නිකල් ඇනලයිස් යොදා ගන්නවා, ෆන්ඩමෙන්ටල් ඇනලයිස් යොදා ගන්නවා, ඇනලයිස් කරන්න. එතකොට ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල් ඇනලයිස් යොදාගෙන අපි ට්‍රේඩ් කරන්න සූදානම් වෙනවා. එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියලා කියන්නේ cryptocurrency market එකට පිටින් තියෙන. හැබැයි cryptocurrency market එකට බලපාන rules and regulation. එහෙම නැත්නම් බැංකු වල බැංකු පොලි අනුපාත. එහෙම නැත්නම් මොකක් රටක cryptocurrency එකක් හඳුන්වා දෙන එකක්. එහෙම නැත්නම් ඒකට නියාමනය කරන news එකක්. ඒ වගේ දේවල් cryptocurrency market එකට බලපානවා. අපි ඒව දිහා බලලා trade කරනවා. ඊට අමතරව technical analysis. technical analysis කියන්නේ තාක්ෂණය. technical analysis වලට අපි trading view app එක හරහා එක එක දේවල්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දේවල් theory ටිකක් තියෙනවා. order block එකක්, imbalance එකක්, trend එක, එතකොට trend line mark කරන ඒවා, liquidity. අපි ඔය වගේ දේවල් ටිකක් බලලා ඉගෙනගෙන අපි analyze කරනවා. ඒ analyze කරලා යම්කිසි මෙන්න මේ වගේ නිශ්චිත කාල සීමාවකදී යම්කිසි නිශ්චිත පරාසයකට යයි කියලා අපි තීරණය කරලා ට්‍රේඩ් කරන එක අපි ෆියුචර් ට්‍රේඩින් කියලා කියනවා. මෙතනින් එහාට අපි ඊළඟ වීඩියෝ වලදී එකින් එක අපි බලමු මේ දේවල් ඉගෙන ගන්න.